ලෝකයේ තියෙන කාමයෙන් වෙන් වෙලා හරිද? ලෝකයේ තියෙන ලෝක විශයෙන් වෙන් වෙලා සත්‍යයක් හොයන්න පිළිපන් අන්‍ය ශාස්ත්‍රූරෙකුට පවා අන්‍ය පරිබ්‍රාජකිට පවා අන්නේ හොඳේ අන්තොට පිරිවැජි කියන්නේ. අහලා තියෙනවනේ අන්තොට කියලා කියන්නේ මොකද? වෙනත් තොටුපොළවල් වලින් ඈතර කරන උපමාවක් ඔය දුන්නේ. කියන්නේ ඒගොල්ලන්ට තේරිච්ච විදිහට සත්වයාට දුකින් නිදහස් වෙන විදිහක් කියනවා. මම කියන්නේ ඒක සත්‍යයි කතා නෙවෙයි කියන්නේ. කෙනෙක්ට තමන්ට මේ ලෝකේ ප්‍රශ්නයක් තේරලා ඒකෙන් ගැලවෙන්න ප්‍රතිපදාවක් තමන් අනුගමනය කරමින් ඒ ප්‍රතිපදාව තව කෙනෙක්ට කිව්වනම් මේගොල්ලොත් මෙතනින් ගොඩේයි නේද කියන ඊටාම මිත්‍රශීලී අදහසින් ඕක කියනවා. උදාහරණ කියනවා එහෙම කෙනෙක්ටවත් ගරහන්න එපා කියලා කියන්නේ. ඇයි ඒ? ඇයි දැක්ම මොන වගේද? ක්‍රියාව නෙමෙයි දැක්ම මොන වගේද? ඊතර කරවන්න ඕනේ සත්‍යයන්ව. තේරෙනවද? සත්‍ය පෙන්වන්න ඕනේ කියන එක. පැහැදිලි කියන එක. හොඳට තේරුම් ගන්න හරි. ඒතර තමයි අපිට හැමෝම සම්බන්ධව ශ්‍රද්ධාවක උපදින්නේ.